රයිට් අපි අද කතා කරන්න යන්නේ Nemtech Druid 114 Agri කියන එනර්ජයිස් එක ගැන. එතකොට මේ එනර්ජයිස් එක South African model එකක්. මේක Agri 114 කියලා තමයි පාවිච්චි කරන්නේ. මේකට DC current එක සහ AC current එක දෙකම පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදපු එනර්ජයිස් එකක්. අද අපි කතා කරන්න යන්නේ DC කරන්ට් එකත් එක්ක කොහොමද මේ එනර්ජයිස් එක පාවිච්චි කරන්නේ කියන එක සහ මේකේ වයරින් ඩයග්‍රෑම් එක කොහොමද අපි කරගන්නේ කියන එක. මුලින්ම එනර්ජයිස් එකේදී මේ කස්ටමයිස් කරපු එනර්ජයිස් එකක්. මේක DC සඳහා ඒ කියන්නේ 12 වෝල්ට් DC වෝල්ටේජ් එකකින් වැඩ කරන්න හදපු එනර්ජයිස් එක. මේක ස්ටෑන්ඩඩ් එන්නේ AC කරන්ට් එකත් එක්ක වැඩ කරන්නේ. නමුත් මෙතනදී අපි කස්ටමයිස් කරගෙන තියෙනවා DC කරන්ට් එක පාවිච්චි කරන්න. මෙතනදී DC 12 වෝල්ට් ඍණ ලයින් එක මයිනස් ලයින් එක මෙතනට දෙනවා සහ ප්ලස් ධන ලයින් එක මෙතනට දෙනවා. ඒත් එක්ක මෙතන තව DC බේස් එකක් පේනවා. ඒක අපි පාවිච්චි කරනවා සයිරන් එක එළියට ගැනීම සඳහා. ඒ කියන්නේ සයිරන් අවුට් එකක් විදිහට. මුලිකව තවත් මේක එනර්ජයිස් එකේ තියෙන output port කීපයක් විදිහට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එනර්ජයිස් එකේ output high voltage line තියෙන්නේ. ඒකෙදි දකුණු පැත්තේ කෙරවලෙන් රතු පාටින් තියෙනවා fence out line එක. ඒ කියන්නේ live out එක තියෙනවා. ඊට අමතරව මැද line දෙකක් තියෙනවා earth line විදිහට. මේ දෙක internal connect වෙලා තියෙන්නේ. මේ දෙක අපි ඉස්සරහට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු. ඒත් එක්කම ආයෙ තියෙනවා return line එක. මේ එනර්ජයිස් එකේදී මෙතනින් අවුට් කරන කරන්ට් එක ආපහු වැට දිගේ ගිහිල්ලා අපි හිතමු කිලෝමීටරයක් කරා යනවා කියලා. කිලෝමීටරයක් දිගට අරන් ගිහිල්ලා නැවත වැටට අරන් ඇවිල්ලා රිටර්න් එකක් විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆෙන්ස් එක කොටස් දෙකකට කඩලා මේක එක ලයිව් එකක් විදියට අරගෙන අනිත් ලයිව් එක විදියට මේක ගන්නත් පුළුවන්. මේක දැන් අපි කස්ටමයිස් කරලා තියෙන්නේ රිටර්න් එක විදිහට නැතිව ෆෙන්ස් එක ලයිව් දෙකක් විදිහටම වැඩ කරන්න තමයි මේක තියෙන්නේ. නමුත් මේක හදා ගන්න පුළුවන් අපිට මේ අවුට් වෙන ලයින් එක රිටර්න් එකක් විදියට ආපහු එනර්ජයිස් එකට ගෙනල්ලා කොච්චර වෝල්ටේජ් එකක් ගියා මෙතනින් අවුට් වෙන වෝල්ටේජ් කොච්චර ඩ්‍රොප් වෙලා තියෙනවද ඒ ටික කොහොමද කියන එක මෙෂර් කරගන්න පුළුවන් මෙතනට රිටර්න් එකක් විදියට ගෙනාවොත්. නමුත් දැන් අපි කරන්නේ මෙතනදී මේ දෙකම ලයිව් එකක් විදියට පාවිච්චි කරනවා. මේක දැන් අපි ෆෙන්ස් එක ෆෙන්ස් එකක් කියලා හිතාගෙන ඒකේ ෆෙන්ස් ලයිව් අවුට් එක විදියට මේක පාවිච්චි කරනවා. අපි වැටවල් දෙකකට කනෙක්ෂන් දෙනවා වගේ නම් මේක සෙකන්ඩ් ලයිව් එක විදියට පාවිච්චි කරනවා. මේකේ සිම්බල් වලින් සයින් කරලා තියෙනවා මොනවද මේකෙන් වෙන්නේ කියන එක. ගොඩක් වෙලාවට මේක නිතරම ෆෙන්ස් අවුට් එකක් විදිහට පාවිච්චි කරනවා නම් මේ රෙඩ් කලර් එකෙන් තියෙන ෆෙන්ස් අවුට් left hand side right hand side එකේ තියෙන ෆෙන්ස් අවුට් ලයින් එක අපි පාවිච්චි කරනවා. right. එතකොට මේ එනර්ජයිස් එකේ තියෙන විශේෂත්වයක් තමයි මේක physically switch මුකුත් දෙන්නේ නැහැ. එක ස්විච් එකක් විදිහට මේකේ එන key tag එක හරහා එනර්ජයිස් එක ඔන් කරගන්න පුළුවන්. මේ වගේ ටැග් දෙකක් හම්බ වෙනවා. එහෙම නැතිනම් මේක ස්මාර්ට්ෆෝන් එක හරහා power on off කරගන්න alarm triggering ඒ වගේ දේවල් alarm monitoring එනර්ජයිස් එකේ fence voltage monitoring සහ තවත් පහසුකම් කීපයක් තියෙනවා ස්මාර්ට්ෆෝන් එක හරහා app එකක් හරහා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඉස්සලා මේකේ cover එක ගලවගෙන බලමු මොනවාද මේක ඇතුලේ තියෙන්නේ කොහොමද PCB එක සහ මේකේ ස්මාර්ට්ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙන යුනිට් එක කොහොමද තියෙන්නේ කියන එක. මේ ඇන දෙක මේ රිමූව් කරගත්තාම මේ cover එක ඉස්සරහට පොඩ්ඩක් තල්ලු කරලා උඩට ගන්න පුළුවන්. right. අපි දැනට මේකේ මේ කාඩ් එක නැතිවත් මේ එනර්ජයිස් එක ගන්න පුළුවන්. දැනට මේ එනර්ජයිස් එක අපි කාඩ් එක ස්මාර්ට් IoT කාඩ් එක හයි කරලා තියෙන්නේ. ඒකෙදි මේ කාඩ් එකට තමයි අපි SIM එක දාන්න තියෙන්නේ සහ
මේ SIM එකත් එක්ක GSM network එකක් connect වෙන්නේ 2G network එකක්. 2G network එකත් එක්ක මේකේ තියෙන සම්පූර්ණ operation එක අපිට control and monitor කරගන්න පුළුවන්. මේ කාඩ් එක නැති වුණා කියලා මේක ප්‍රශ්නයක් නෑ. මේක එතකොට manually on off කරගන්න පුළුවන්. ආවකේ තියෙන remotely on off කරගන්න alarm triggering ඒ වගේ දේවල් monitor කරගන්න ඒ ටික තියෙන්නේ. ඒ වගේ මෙතන හයි වෙලා තියෙනවා මේක SIM එකට අවශ්‍ය කරන සිග්නල් එක ගන්න අවශ්‍ය කරන ඇන්ටනාව. මේක සාමාන්‍යයෙන් මීටර 3ක් වගේ දිග කේබල් එකක් එන්නේ. ඒ කියන්නේ මේක බොක්ස් එකක් ඇතුලේ වගේ හයි කරොත් එහෙම එළියට මේ කේබල් එක හරහා සිග්නල් තියෙන ලොකේෂන් එක අනුව සිග්නල් කැච් කරගන්න තමයි මේක තියෙන්නේ. මේක එළියෙන් හයි කරගන්න පුළුවන්. මේකේ තියෙන යට පොඩි මැග්නට් එකක් තියෙන්නේ. ඒ මැග්නට් එක මෙටල් මොකක් හරි බොක්ස් එකක් හරි ෆ්‍රේම් එකක් හරි උඩ තිබ්බොත් එහෙනම් මේක මවුන්ට් කරගන්න ලේසියෙන්ම පුළුවන්. මේක SIM එක පාවිච්චි කරනකොට මේක ඉතා වැදගත් වෙනවා. මේ කේබල් එක ඩැමේජ් වුණොත් එහෙම නෙට්වර්ක් එකත් එක්ක කමියුනිකේට් කරගන්න බැරුව යනවා. ඒ නිසා මේක ටිකක් පරිස්සමට පාවිච්චි කරන්න ඕන. බොක්ස් එකක එහෙම දාද්දී පොඩ්ඩක් එජස් වලට හයි නැති වෙන්න දාන්න ඕනේ. ඒත් එක්කම මේකේ SIM එක දාන්න තියෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතන තියෙන්නේ දැනට මම මේක ඉන්සර්ට් කරලා තියෙනවා Mobitel SIM එකක්. ඒ වගේම මේකට පාවිච්චි කරන්න පුළුවන් Dialog Mobitel කියන network දෙක විතරයි දැනට ලංකාවේ. අපි අනිත් network එක පොඩ්ඩක් check කරලා තියෙනවා. නමුත් මේ දෙකත් එක්ක හොඳට වැඩ කරනවා. ඕනම area එක signal weak වුණත් මේක වැඩ කරනවා. මේකේ මේ පාවිච්චි වෙන signal එක 4G 3G නෙමෙයි 2G signal එකක් පාවිච්චි වෙන්නේ. දැනට Airtel Hutch වගේ ඒවා පාවිච්චි කරන්න බැරි ලොකුම ගැටලුව තියෙන්නේ ගොඩාක් towers තියෙන්නේ Airtel Hutch වල 3G වලින් උඩ 2G තියෙන towers තියෙනවා. නමුත් මේ අපිට ප්‍රායෝගිකව දැකලා තියෙන දේ තමයි අපි අත්දැකලා තියෙන දේ Mobitel Dialog හැම ඒරියා එකකටම වගේ coverage එක තියෙනවා 2G. එතකොට මේකට Mobitel හෝ Dialog SIM එකක් දාගත්තොත් මේක remotely control කරන්න පහසුයි. ඒත් එක්ක මේකේ signal මේක power on කරාම මෙතන signal indicate කරන LED light දෙකක් තියෙනවා. එකක් මේකේ power LED එක, අනිත් එක signal LED එක. මේක blink වෙන වාර ගන්න තමයි අපි මේක server එකත් එක්ක communicate කරගෙන connect වෙලා තියෙනවද කියන එක හරි නැත්නම් මේකට signal අරන් තියෙනවද කියන එක හරි බලන්නේ. මේක ගොඩක් වෙලාවට පළවෙනි පාර on කරද්දී 6 පාරක් වගේ blink වෙලා නවතිනවා. ඊට පස්සේ එක විනාඩි 2ක් හෝ 3ක් අතර මේක දෙපාරක් 3 පාරක් 4 පාරක් blink වෙවි LED එක off වෙන විදිහට එනවා. මේක හරියටම network එකත් එක්ක connect වුණාද කියන එක check කරගන්න පුළුවන්. LED එක 3 පාරක් නිවි පත් blink වෙනවා නම් ඒ කියන්නේ network එක මේකට අරගෙන තියෙනවා Mobitel හෝ Dialog signal එක අරගෙන තියෙනවා. නමුත් server එකත් එක්ක connect වෙලා නැහැ. ඊට පස්සේ මේක 4 පාරක් LED එක blink වෙනවා නම් ඒ කියන්නේ network signal එකත් අරගෙන Nemtex server එකත් එක්ක connect වෙලා කියන එක. ඒක බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ප්‍රායෝගිකව විනාඩි 5-10ක් අතර වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට විනාඩි 30ක් විතර ගන්න පුළුවන්. ඒ විනාඩි 30ත් අරගෙන මේක කනෙක්ට් උනේ නැතිනම් මේ එනර්ජයිස් එක DC power line එක ඩිස්කනෙක්ට් කරලා ආයෙ කනෙක්ට් කරලා රීස්ටාර්ට් එකක් දෙන්න ඕනේ. රීස්ටාර්ට් එකක් දුන්නාම ගොඩක් වෙලාවට දෙවෙනි පාර වගේ ගන්නවා. ගොඩක් වෙලාවට මේ එතනින් එහාට මේක මේ කරන්න ඕනේ පළවෙනි වතාවට බැටරි ආව කනෙක්ට් කරද්දී මේ SIM එක ඉන්සර්ට් කරද්දී කරගන්න ඕනේ දෙයක්. මේකට සාමාන්‍ය අපි මොබයිල් ෆෝන් එකකට පාවිච්චි කරන SIM එකක් දාන්න බෑ. ඒ කියන්නේ ෆෝන් එකකට දාලා තියෙන SIM එකක් ෆෝන් එකෙන් ගලවලා මේකට දාන්න බෑ. හේතුව ගොඩක් ස්මාර්ට් ෆෝන් වලට SIM කාඩ් එක සිග්නල් ටවර් එකත් එක්ක කමියුනිකේට් කරගෙන තියෙන්නේ. මේක ස්මාර්ට් ෆෝන් එකක් නම් 4G or 3G සපෝට් කරන ඩිවයිස් එකක්. එතකොට පර්ෆෙක්ට් නෙට්වර්ක් එක මේකට 4G or 3G. එතකොට මේක අපි මෙතන පාවිච්චි කරන්නේ 2G සිග්නල් එකක් නිසා ස්මාර්ට් ෆෝන් එකක තියෙන SIM එකක් නම් ආයෙ මැනුවලි නෙට්වර්ක් සර්ච් කරලා ඒකේ